අපිට ඔය සමහර වෙලාවට හිතෙනවනේ මේ වෙලාවට මේ වගේ එකක් කන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ වගේ දවසක මගේ දුවයි පුතයි දෙන්නම ලංකාවේ බයිට් එකක් කන්න තිබුණා නම් හොඳයි කියලා කිව්වා. එහෙම කියපු ගමන් දුවලා ගිහිල්ලා ගේන්න මේ ලංකාව නෙමෙයිනේ ඉතින්. අනික ලංකාවේ කඩවල් තියෙන පැත්තට වඩා ගොඩාක් දුරින් තමයි අපි ඉන්නේ. ඒ නිසා එයාලට බයිට් එකක් හදලා දෙන්නේ කොහොමද කියලා හිත තමයි මං හිටියේ. ඒ බයිට් වර්ග ගෙදර හදන්න පුළුවන්ද කියලා දවස් කීපයක්ම වීඩියෝ කීපයක්ම බැලුවා. එහෙම බලපු වීඩියෝස් අතරින් මට ලේසිම රෙසිපි එකක් හොයාගන්න හම්බුණා. My Easy Recipe කියන YouTube channel එකෙන් තමයි මං මේ රෙසිපි එක හොයාගත්තේ. මං හිතන්නේ නංගි කෙනෙක් වෙන්න ඇති YouTube channel එක කරන්නේ. මුලින් මේ නංගිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ එකක් YouTube එකට දාලා තිබුණාට. ඔයාලටත් පෙන්වන්න පුළුවන් නිසා මං හදන එකෙත් වීඩියෝ එකක් ගත්තා. මොකද මම මේ හදන්නේ පළවෙනි පාරට. ඉන්දියාපු පිටි වලින් තමයි මේ මුරුක්කු එක හදලා තිබුණේ. ඒ නිසා මට තවත් ලේසියි. මම මගේ හිතේ මිම්මට තමයි ඉන්දියාපු පිටි ටික ගත්තේ. ඉන්දියාපු පිටි වලට මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම කහ කුඩු පොඩ්ඩකුත් දාලා වතුර පොඩ්ඩ දාලා අනාගත්තා. ඉන්දියාපු වලට අපි අනාගන්නේ පදමටම තමයි අනාගන්න ඕනේ. හැබැයි සමහර ඉන්දියාපු පිටි තියෙනවා අතේ ඇලෙන්නේ නැති පදමට ඇනුවට ඉන්දියාපු වක් කරනකොට ගොඩක් තදට දැනෙනවා. ඒ වෙලාවට තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒත් මම මේක මුලින්ම මගේ අතේ ඇලෙන්නේ නැති පදමට මෙන්න මේ විදියට අනාගත්තා. දැන් ඉතින් මට මුරුක්කු කටර්ස් නැහැනේ. ඒ නිසා මට හිතුණා මම නොසල් එකක් පාවිච්චි කරනවා කියලා. එතන තිබ්බ ලස්සන පොඩි නොසල් එකක් තමයි මම මුලින්ම පාවිච්චි කරන්න හිතුවේ. මම ඒක මේ විදිහට පයිපින් බෑග් එකකට දාලා සෙට් කරලා ඒකට මම අර හදාගත්ත ඉන්දියාපු මිශ්‍රණයෙන් ටිකකුත් දාලා මුලින්ම ඒ භාජනයේටම පොඩ්ඩක් මිරිකලා බැලුවා. හැබැයි හිතපු තරම් ලේසියෙන් මට මේක වක් කරගන්න බැහැ. මට හිතුණා මම ලස්සනට අර පොඩි නොසල් එක ගත්තට ඉන්දියාපු පිටි මිශ්‍රණය ටිකක් ඝන නිසා මේකෙන් මිරිකන්න අමාරුයි කියලා. ඒ නිසා මම ඉන්දියාපු පිටි එකට තව වතුර චුට්ටක් දාලා ඒක ටිකක් අතේ ඇලෙන පදමට හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලොකු නොසල් එක පාවිච්චි කරා. ඊටත් පස්සේ පෑන් එකක් ලිපේ තියලා මේ ටික බෙද ගන්න ඕන කරන ප්‍රමාණයට තෙල් ටිකකුත් දාගත්තා. ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා ඔලිව් ඔයිල් වලින් ඩීප් ෆ්‍රයි කරන්න හොඳ නැහැ කියලා. මං හරියටම ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒ කොහොම වුණත් මං සන්ෆ්ලවර් ඔයිල් එකක් ගෙනල්ලා මේ ටික බෙද ගන්න හිතුවා. පෑන් එකේ භාගයක් වෙනකන් තෙල් ටික දාලා තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මම මෙන්න මේ පයිපින් බෑග් එකෙන් මේ විදියට දාගත්තා. හරියට අර පැණි වලලු හදන විදියට. මේ වගේ බයිට් එකක් තමයි ඉතින් පොඩි දෙන්න කෑවේ. මට පයිපින් බෑග් වලින් කරන වැඩ ටිකක් හුරු නැති නිසා ඔයාලටත් ඒ හුරු නැති ගතිය දැනෙනවා ඇති. හැබැයි ඉතින් මේක මේ විදියට රවුමටම හදාගන්න ඕනේ කියලා නැහැ. ඔයාලට හිතෙන හැඩයකට දාගන්න පුළුවන්. මේක මේ විදියට පොඩි රවුම් නැතුව මුළු පෑන් එක වටේටම ලොකු රවුමක් වක් කරලා බෙදගෙන පස්සේ අතින් චූටි කෑලි වලට කඩා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දිග ඉරි හැඩයට දාලා හදාගන්නත් පුළුවන්. පොඩි දෙන්න කෑවේ මෙන්න මේ වගේම මුරුක්කු එකක් නිසා මට හිතුණා මේ විදිහටම හදාගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක දෙපැත්ත හරව රන්වන් පාට වෙනකම් බෙද ගන්න තමයි තියෙන්නේ. පළවෙනිම පාරට මේ වගේ කෑම එකක් හදනකොට ඒක හරි ගියාම දැනෙන සතුට එහෙම කෑම හදන අය දන්නවනේ. ඉතින් පුදුම සතුටක් තමයි මට මේ වෙලාවේදී තිබුණේ. මුල්ම පාරට නිසා කොහොම වේවිද කියලා දන්නේ නැහැනේ. ඒ නිසා මම පිටි අඩු ප්‍රමාණයක් තමයි ගත්තේ. දැන් ඉතින් මේ ක්‍රමේ හරි කියලා දන්න නිසා ඊළඟ පාර හදනකොට වැඩි පිටි ප්‍රමාණයකින් ගොඩක් හදාගන්න පුළුවන්. අනිත් එක කියන්න ඕනේ පොඩි දෙන්නට විශේෂයෙන්ම හදපු නිසා මම මේකට මිරිස් ටිකක් අඩුවෙන් තමයි දාගත්තේ. හැබැයි කඩේ තියෙන බයිට් නම් මීට වඩා සැරයි. ඒක ඉතින් තමන්ට කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. දැන් කඩවල් වල මේ වගේ මුරුක්කු එකක් එක ගාණනේ විකුණන්නේ. ඒ කියන්නේ මේ වගේ මුරුක්කු පැකට් එකකට ගාණ නෙමෙයිනේ කියන්නේ. එකක් රුපියල් 5ක් 10ක් වගේ වෙනවනේ. ඒ නිසා ඔයාලටත් පුළුවන් ඔයාලගේ පොඩ්ඩන්ට දැන් ගෙදරදිම මේ වගේ මුරුක්කු හදලා දෙන්න. අනිත් එක යාලා ඒවා කන වෙලාවට මේවා හදලා දුන්නේ අම්මා කියලානේ කියන්නේ. එහෙම කියනකොට ඒ වෙලාවට දැනෙන සතුට තවත් වැඩි. මුරුක්කු කටර්ස් නැති අයට මේ වගේ නොසල් එකක් පාවිච්චි කරන්න පුළුවන් වගේම නොසල්ස් පයිපින් බෑග් නැති අයට පොලිතින් කවර් එකට මේ පිටි මිශ්‍රණය දාලා පොඩි සිදුරක් වෙන විදියට කතරකින් කපලා මේ විදියට මේ පෑන් එකට දාලා හදාගන්නත් පුළුවන්. මේ දේවල්ම නැහැයි කියලා කෑම හදන්නේ නැතුව ඉන්නවට වඩා ඒවට විකල්ප දේවල් හොයාගෙන කෑම හදන්න මම නම් හරි ආසයි. සමහර වීඩියෝස් බලනකොට ඇත්තට මේ වීඩියෝස් වල තියෙන දේවල් මන් ළඟ නැහැ. හැබැයි හිතලා මන් ළඟ තියෙන දේවල් පාවිච්චි කරලා ඒ කෑම එක හදන්න කොහොම හරි මන් try කරනවා. ඔයාලත් ඒ වගේ try කරලා කොහොම හරි මේකත් හදලා ඔයාලගේ පොඩි අයට දෙන්න.
දැන් නම් මේකේ අන්තිම ටික තමයි තියෙන්නේ. එතකොට අර මුලින් වගේ හරියටම රවුම මිරික ගන්න බැහැ. ඒ නිසා මම මෙන්න මේ වගේ ඒක වැටෙන විදියකට වැටෙන්න දුන්නා. අන්න ඒ වගේ ඔයාලට මුලදිම කරගන්නත් පුළුවන්. මේක මෙහෙම බැදෙනකොට හැන්දට හොඳට ක්‍රිස්පි ගතිය තේරෙනවා. ඒ වෙලාවට ලිපෙන් බාගත්තම හරි. ඔන්න දැන් මම මගේ මුරුක්කු ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මම ඒක වෙනම පිඟානකට දාගෙන ඒකට උඩිනුත් තව ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගත්තා. මේක හොඳටම නිමුණට පස්සේ වතුර නැති භාජනයකට දාලා අරන් තියාගන්නත් ඔයාලට පුළුවන්. පොඩි දෙන්න ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ මේක දුන්නම එයාලා සතුටු වෙන විදිය වීඩියෝ එකේ අන්තිමෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අනික මේක කොච්චර ක්‍රිස්පි එකට තියනවද කියලා බලන්නකෝ. ඉන්දියාපු පිටි වලින් හැදුවා කියලා හිතා ගන්නවත් බැහැ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හොඳ ක්‍රිස්පි එකට කඩේ මුරුක්කු වගේම තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. 1 2 3 ආසයිද? Thank you, Amma. Thank you, Amma. වෙල්කම්.